අපි අවුරුදු 100ක් ජීවත් වෙන්න අද දවසේ මම දෙන විශේෂ පණිවිඩය තමයි දැන් මේ අවුරුදු ගාණක් තිස්සේ ඔබේ ශරීරයට විවිධ ආහාර වර්ග විවිධ දේවල් නිසා ඔබගේ ශරීරය විෂ වෙලා විනාශ වෙලා තියෙනවා. ඒක නිසා මේ ශරීරයේ තියෙන විෂ හරණය කරගන්න ඉතා හොඳ බෙහෙතක් මම මේ වෙලාවේදී මම ඔබට පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් මේ ශරීරයේ වැඩි වශයෙන්ම ශරීරයේ තියෙන මේ විෂ එකතු වෙන්නේ අපේ මේ තියෙන අක්මාවට. ඉතින් මේක පිරිසිදු කරගත්තා නම් ශරීරයේ තියෙන විෂ හරණය වෙලා යනවා. ඉතින් ඒකට හොඳම දෙයක් තමයි හීම්බෝවිටියා කොළ කීපයක් අරගෙන කොටලා මේකේ ඉස්ම ටික අරගෙන මේකට හීන ටිහාල් ටිකක් දාලා මේකේ කැඳේක දවස් 7ක් බිව්වනම් ඔබගේ ශරීරයේ තියෙන සහ මුලින්ම විෂ සමනය කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි peer ගහ කියලා කියන්නේ. peer ගහේ කොළ සාමාන්‍යයෙන් අපි කොටලා ඉස්ම ටිකක් බොනවා නම් ඔබගේ ශරීරයේ තියෙන විෂ සමනය කරගන්න හැකියාව තියෙනවා. දැනට ලෝකයේ තියෙන සාර්ථකම විෂ හරණය කරන්න පුළුවන් එකම බෙහෙත් ඖෂධය තමයි තුත්තිරි කියලා කියන්නේ. හැබැයි හැමෝම දන්නේ නැහැ තුත්තිරි ගොඩක් වෙලාවට මේ ඇඳුමේ පැටලෙන එක තමයි ඔබ හඳුනන්නේ. හැබැයි මේ තුත්තිරි කියන්නේ ඔබගේ ශරීරයේ තියෙන ශූලයන් සහ මේ ඉදුමුන් ගතිය සමනය කරන්න පුළුවන් ශරීරයේ විෂ හරණය කරන්න පුළුවන් හොඳ ඖෂධයක් හැටියට භාවිතා කරනවා. මේක කැඳක් වශයෙන් බොන්නත් පුළුවන්. මේක ශරීරයට වේදුවක් වශයෙන් මේක පොල් කටු අඟුරට දාලා දුමක් වශයෙන් අල්ලන්නත් පුළුවන්. නැත්නම් මේක වතුරට දාලා තම්බලා දුම ඇල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම මේ වගේ විවිධ දේවල් වලින් ඔබගේ ශරීරයේ විෂ හරණය කරන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම වඩා ඔබට වටින්නේ ඔබ ස්වස්ථ ඔබ නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕන නම් අලුයම 3:00මාරත් 5:10 අතර කාලය තුළදී ඔබ අවදි වෙන්න ඕනේ. බ්‍රහ්ම මුහුර්තය කියන වෙලාවේදී සාමාන්‍යයෙන් 4:28යි 5:10යි මේ වෙලාව තමයි අපි බ්‍රහ්ම මුහුර්තය කියලා ගන්න. හැබැයි මේ 3:10ත් සාමාන්‍යයෙන් පාන්දර 3:00මාරත් පාන්දර 5:10ත් කියන වෙලාව තුළදී ඔබ අවදි වෙනවා නම් ඔබට අලුතෙන් හිතන්න හැකියාව තියෙනවා. ජීවිතයේ සාර්ථක වෙන පුද්ගලයන් අලියොම තමයි අවදි වෙන්නේ. ඊට අමතරව ඔබට අලුත් සිතුවිලි අලුත් විදිහේ මේ විශ්ව ශක්තිය ලබාගෙන අලුත් විදිහට ඔබගේ ජීවිතයේ සියලු දේට ඔබට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා.